Hello guys, ඉතින් ලැබුවා වූ සිංහලින් අලුත් අවුරුද්දට සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ ඉස්සර ටෙක්ටොනි YouTube channel එකෙන් අලුත් වීඩියෝ එකට. ඉතින් අද අපි කතා කරන්නේ 2025 අවුරුද්දට ගැලපෙන්න කොහොමද හරියට FB page එකක් හදාගන්නේ කියලා. ඉතින් FB page එකක් කිව්වට පස්සේ ඉතින් FB page එකක් හැමෝටම වගේ කියන්නේ සමහර කට්ටිය ආසාවට FB page එකක් කරගෙන යනවා. එහෙම නැත්නම් සමහර කට්ටිය තමන්ගේ personal business එකක් කරනවා නම් ඒක promote කරන්න FB page එකක් කරගෙන යනවා. එහෙම නැත්නම් තව කවුරු හරි ඔය වගේ YouTube channel එකක් කරනවා නම් YouTube channel එකේ තියෙන වීඩියෝ වගේ post වගේ ඒවා දාන්න මේ වගේ FB page එකක් කරගෙන යනවා. ඉතින් දැන් මගේ channel එකටත් FB page එක මම මෙච්චර කල් හදාගෙන තිබ්බේ නැහැ. ඉතින් දැන් මම අද FB page එකක් හදන්න යන්නේ මගේ channel එකට. ඉතින් ඔයාලට පුළුවන් එතකොට මම හදන විදිය බලාගෙන ඔයාලටත් පුළුවන් ඔයාලගේ YouTube channel එකක් තියෙනවා නම් ඒකට FB page එකක් හදාගන්න. එහෙම නැත්නම් ඔයාලගේ වෙන මොකක් හරි තියෙනවා නම් personal business එකක් හරි එහෙම නැත්නම් ඔයාලා ආසාවට වෙන මොනවා හරි දේවල් කරන්න FB page එක පාවිච්චි කරනවා නම් ඔයාලට පුළුවන් අද මම මේ කරන tips ටික බලාගෙන ඉඳලා ඔයාලට පුළුවන් ඔයාලගේ FB page එකක් හදාගන්න. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම කියලා පහළ දෙලා bell icon එක click කරලා අපේ channel එක subscribe කරලා set වෙන්න. එතකොට ඔයාලට හැමදාම පුළුවන් අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඉක්මනට මේ වීඩියෝ එක බලන්න. ඉතින් වැඩි කතා නැතුව එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. හරි guys, ඉතින් ඔයාලා Facebook එකට යන්න ඕන ඔයාලගේ phone එකේ තියෙන. ඉතින් ඔයාලා Facebook එකට යනකොට ඔයාලගේ latest version එක ඔයාලා download කරලා තියාගන්න. මොකද ඔයාලගේ කියන්නේ download කරගෙන තිබ්බේ නැතොත් සමහරකට ඔයාලට කියන්නේ අලුතෙන් ආපු features ඔයාලට පෙන්නන එක නැහැ. ඒකින්ද ඔයාලා අනිවාර්යයෙන්ම latest version එක ඔයාලා download කරගෙන තියාගන්න ඕන. ඉතින් මම දැන් මගේ Facebook එකට මම යනවා. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාලට mainly මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ වම් අත පැත්තේ උඩම තියෙනවා ඉරි කැලේ තුනක්. දැන් මගේ iOS එකක් ඉඳන් මගේ තියෙන්නේ මේකේ යටම. ඔයාලගේ Android නම් ඔයාලගේ වම් අත පැත්තේ උඩම තියෙන ඉරි කැලේ තුනක්. අන්න ඒක ඔයාලා ටච් කරන්න ඕන. ඉතින් මගේ තියෙන යට හින්දා මම මෙතනින් මගේ එක ටච් කරනවා. ඉතින් ඒක ටච් කරලා ඔයාලට ගියාට පස්සේ ඔයාලට පොඩ්ඩක් පල්ලෙහාට ස්ක්‍රෝල් කරගෙන යනකොට බලන්න පුළුවන් pages කියලා තියෙනවා. අන්න ඒක ඔයාලා ටච් කරන්න ඕන. හරි ඉතින් pages කියන එකට ගියාට පස්සේ ඔයාලට මේ වගේ තමයි බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා පේනවා මෙතන උඩම තියෙනවා create කියලා. ඉතින් මෙන්න මේ create කියන එක ඔයාලා ටච් කරන්න ඕන. හරි ඉතින් ඒක ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන කැටගරි දෙකක් එනවා. එක තමයි personal profile අනිත් එක තමයි public page. ඉතින් දැන් අපි page එක හදන්න අපි කියන්නේ අපි personal profile එක නෙවෙයි අපි හදන්නේ public page එක නිසා. ඉතින් ඔයාලා මෙතන public page කියන එක ඔයාලා මාක් කරගන්න ඕනේ. ඉතින් ඒක ඉතින් ටික් එක දාලා ඔයාලා ඊට පස්සේ මෙතන යට තියෙනවා next කියලා. ඉතින් ඔයාලා next කියන එක දෙන්න ඕනේ. ඉතින් ඒක දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ page එකට දෙන්න නම මෙතෙන්ට එනවා. ඉතින් දැන් මගේ page එකට මම හදන්නේ මගේ කියන්නේ මගේ YouTube channel එකේ තියෙන එකට මම page එක හදන්නේ. ඉතින් මෙතන මම Mr. Tectoni කියලා මම නම දෙනවා. ඉතින් ඔයාලත් ඔයාලගේ page එකේ නම මෙතෙන්ට දෙන්න ඕන. හරි ඉතින් මම නම දුන්නා. ඉතින් ඒක දුන්නාට පස්සේ ඔයාලට යට තියෙනවා next කියලා බටන් එකක්. ඉතින් මේක ටච් කරන්න ඕන ඔයාලා. ඉතින් ඒක ටච් කරලා ලෝඩ් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන කැටගරි එනවා. ඒ කියන්නේ ඔයාලා page එක හදන්නේ මොන කැටගරි එකක් යටතේද කියන එක තමයි මෙතනින් ඒගොල්ලෝ අහන්නේ. ඉතින් ඔයාලා මෙතනින් මේ කැටගරි ටික ඔයාලා දෙන්න ඕන. හරි guys, ඉතින් ඔයාලා කැටගරි එක තෝරද්දී ඔයාලා කරන page එකේ කැටගරි එක අනුව තමයි ඔයාලා මෙතන දෙන්න ඕන. ඉතින් මම කරන්නේ tech channel එකක් හින්දා මම tech කියලා search කරගත්තා පස්සේ ඉතින් මෙතන එනවා science and tech කියලා මම ඒක select කරගන්නවා. ඊළඟට ඔයාලා දැකලා ඇති ගොඩක් කට්ටිය page එකක් කරගෙන යනකොට digital creator කියලා කැටගරි එකට තමයි ඒගොල්ලෝ හදන්නේ. ඉතින් ඒකත් ඔයාලා මෙතනින් select කරගන්න. ඉතින් ඔයාලා කැටගරි තුනක් විතර මෙතන දාන්න පුළුවන්. දාලා යට තියෙනවා create කියලා බටන් එක. ඉතින් ඔයාලා ඒක ටච් කරන්න ඕන. හරි guys, ඉතින් create කියන එක දුන්නාට පස්සේ අපිට ආපහු මෙතනින් select කරන්න එකක් එනවා. ඉතින් මේකේ උඩම තියෙන්නේ promote your products or services කියලා. ඉතින් මේකෙන් කරන්න තියෙන්නේ ඔයාලා මොකක් හරි business එකක් කරනවා නම් අන්නේ business එකේ ඔයාලා මොකක් හරි product එකක් ඔයාලා කරනවනේ. ඉතින් අන්න එක ප්‍රොමෝට් කරන එක තමයි මේ පළවෙනි එකෙන් කරන්නේ. ඉතින් දෙවෙනි එකේ තියෙන්නේ create content and connect with fans කියලා. ඉතින් දැන් මම කරන්නේත් මොකක් හරි content එකක් create කරන එකනේ. ඒක ඔයාලත් එක්ක share කරගන්න එක. ඉතින් අන්න ඒ වගේ එකක් ඔයාලා කරනවා නම් ඒ වගේ දෙයකට ඔයාලා page එක හදනවා නම් ඉතින් ඔයාලා මෙන්න එතනින් මේක තමයි select කරගන්න ඕන. හරි ඉතින් ඒ ටික් එක දාගෙන ඊට පස්සේ ඔයාලට යට තියෙන continue button එක. ඉතින් ඒක ටච් කරාට පස්සේ ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඊළඟට අපිට එනවා අපේ personal details ටික මේ page එකට fill කරන්න. හරි guys, ඉතින් ඒක උඩින්ම general කියන එක යටතේ තියෙනවා bio කියලා එකක්. ඉතින් මේ bio කියන එකට අපි දෙන්න ඕන ඔයාගේ page එකට අපි දාන bio එක. ඉතින් මගේ bio එක මම කලින්ම හදලා තිබ්බා. ඉතින් ඔයාලට ලේසි ChatGPT එකට කියලා ඔයාලට ලේසියෙන්ම ඔයාලගේ page එකට bio එකක් හදා ගන්න පුළුවන්. අන්න ඒක ඔයාලා මෙතෙන්ට type කරගන්න ඕන. හරි ඉතින් ඊළඟට අපිට chat එකකට බලා ගන්න පුළුවන් contact details ටික අපිට fill කරන්න වෙනවා. ඉතින් ඒක උඩින්ම තියෙන website එක. ඉතින් ඔයාලගේ website එකක් තියෙනවා නම් ඒකේ website එකේ නම මෙතෙන්ට දෙන්න පුළුවන්. ඊළඟට තියෙනවා email එක. ඔයාලගේ email එක මෙතෙන්ට දෙන්න පුළුවන්. ඊළඟට තියෙනවා phone number එක. ඉතින් phone number එක ඔයාලා මෙතෙන්ට දෙන්න ඕනේ. ඉතින් phone number එක දෙනකොට ඔයාලා මතක තියාගන්න ඕනේ ඔයාලගේ country code එකේ අංකේ ඔයාලා මුලින් මෙතන දෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන මගේ number එක විතර ගෙවුවට පස්සේ මෙතන error එකක් එනවා. ඒගොල්ලෝ කියනවා අපේ country code එක මෙතන දෙන්න කියලා. ඉතින් අපේ ලංකාවේ country code එක එන්නේ 94. ඉතින් ඔයාලා 94 කියන එක මෙන්න මේ number එකට කලින් ඔයාලා දෙන්න ඕනේ.
හරි ඉතින් AT ෆිල් කරගත්තට පස්සේ අපිට යට තියෙන ලොකේෂන් එක ඉතින් මෙතන තියෙනවා ඇඩ්‍රස් එක ඉතින් ඔයාලගේ ඇඩ්‍රස් එක මෙතෙන්ට ඔයාලා දෙන්න ඕනේ ඊළඟට තියෙනවා සිටි ටවුන් කියලා ඉතින් ඒකත් ඔයාලා මෙතනින් සිලෙක්ට් කරගන්න ඕනේ ඔයාලගේ සිටි එකයි ටවුන් එකයි හරි ඉතින් ඊළඟට යට තියෙනවා පෝස්ට් කෝඩ් කියලා ඉතින් මේ පෝස්ට් කෝඩ් එක ඔයාලා දන්නේ නැත්නම් ඉතින් ඔයාලට ලේසි කෙලින්ම ඔයාලගේ බ්‍රවුසර් එකට ගිහිල්ලා ඔයාලගේ නගරේ නමත් එක්ක පෝස්ට් කෝඩ් කියලා ගහන්න ඉතින් මගේ දැන් නිලුව මගේ නගරේ නිලුව හින්දා මම නිලුව කියලා ගහලා ඒකේ පෝස්ට් කෝඩ් කියලා ගැහුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් යටින් එනවා අපේ කෝඩ් එක. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ නගරෙත් එක්ක පෝස්ට් කෝඩ් කියලා ගැහුවට පස්සේ ඔයාලගේ කෝඩ් එක ඔයාලට මෙතනින් හොයාගන්න. හරි ඉතින් පෝස්ට් කෝඩ් එක ඔයාලා මෙතෙන්ට ඇඩ් කරගත්තට පස්සේ ඊළඟට යට තියෙනවා හවර්ස් කියලා. ඉතින් මෙන්න මේ හවර්ස් කියන එකෙන් අපිට කරන්න තියෙන්නේ ඔයාලා මොකක්ද දැකලා තියෙන්නේ සමහරක් කට්ටිය ඔය බිස්නස් කරන කට්ටිය ඉතින් ඒගොල්ලෝ පටන් ගන්න වෙලාව සාමාන්‍යයෙන් උදේ 8 ඉඳන් හවස 5 වෙනකන් ඒගොල්ලෝ වර්ක් කරනවා නම් ඉතින් අන්නේ ටයිම් එක අපිට මෙතන දාන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා මෙතන කරන් යන්නේ මොකක් හරි දැන් මම කරන්නේ මගේ ඒ කියන්නේ මගේ ටෙක්නික් channel එකට මම page යන්න කරන්නේ. ඉතින් එතකොට වෙලාවක් නැහැ. මම ඕන වෙලාවක මගේ page එකේ මම වැඩ කරන හින්දා මම මේකට වෙලාවක් දාන්න. ඉතින් ඒක නිසා මම පළවෙනි මේ no hours available කියන එක මම මෙතනින් ටික් කරගන්නවා. ඉතින් ඔයාලා මොකක් හරි business එකකට මේ page එක කරනවා නම් ඉතින් ඔයාලට පුළුවන් එක්ක මෙතන යට තියෙන always open කියලා කියන්නේ හැම වෙලාවෙම open කරන විදිහට මේක හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා stand hours කියන එක යටින් තියෙනවා. ඉතින් ඒකෙන් ඔයාලට පුළුවන් ඔයාලා කැමති වෙලාවක් වෙනන්න දෙන්න. ඉතින් ඒ ටික ඔයාලට සම්පූර්ණයෙන් fill කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් යට තියෙන next කියන button එක. ඉතින් ඔයාලට පුළුවන් ඒක touch කරන්න. ඉතින් ඒක touch කරාට පස්සේ අපිට වෙනවා ඊළඟට අපිට එන්නේ අපේ page එකේ profile photo එකයි cover photo එකයි මෙතෙන්ට upload කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මේක ඕනනම් මෙතනදිම ඔයාලගේ ප්‍රොෆයිල් ෆොටෝ එක කවර් ෆොටෝ එක අප්ලෝඩ් කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් දැනට මේක ස්කිප් කරලා ගිහිල්ලා යට තියෙන next කියන බටන් එක ටච් කරලා ඔයාලට පුළුවන් මේක පස්සේ අපිට සම්පූර්ණයෙන් මේක හදාගත්තට පස්සේ අපේ ප්‍රොෆයිල් ෆොටෝ එකයි කවර් ෆොටෝ එක අප්ලෝඩ් කරන්න. ඉතින් මම මගේ ප්‍රොෆයිල් ෆොටෝ එක කවර් ෆොටෝ එක දැන් හදාගෙන තියෙන හින්දා මම මෙතනදී මේක අප්ලෝඩ් කරන්නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා අපේ ප්‍රොෆයිල් ෆොටෝ එකේ කවර් ෆොටෝ එකේ දෙපැත්තේ කියන්නේ පැත්තේ පොඩි කැම් එක අයිකන් එකක්. ඉතින් ඒක ටච් කරාට පස්සේ අපිට පුළුවන් අපේ ප්‍රොෆයිල් ෆොටෝ එකයි කවර් ෆොටෝ එකයි මෙතෙන්ට අප්ලෝඩ් කරගන්න. ඉතින් ඔයාලට තාමත් ලෝගෝ එකක් ඒ කියන්නේ ප්‍රොෆයිල් ෆොටෝ එකක් කවර් ෆොටෝ එකක් page එකට හදාගන්න දන්නේ නැත්නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම ලේසියෙන්ම ප්‍රොෆයිල් ෆොටෝ එකක් කවර් ෆොටෝ එකක් හදාගන්න පුළුවන් විදිය ගැන වීඩියෝ එකක් කරලා ඔයාලට දාන්නම්. එතකොට ඔයාලට පුළුවන් ඒකත් මෙතනින් ඔයාලට කම්ප්ලීට් කරගන්න. හරි ඉතින් ඔයාලා ප්‍රොෆයිල් ෆොටෝ එක කවර් ෆොටෝ එකයි අප්ලෝඩ් කරගත්තා නම් මෙතෙන්ට යට තියෙනවා next කියන බටන් එක. ඉතින් ඒක ටච් කරන්න ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ page එකට අපේ යාළුවන්ට invite කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ඕන නම් මේක මෙතනදීම මෙතන තියෙන අපේ කියන්නේ ඉන්න contact කියන්නේ අපේ යාළුවන්ට මෙතන ටික් ටික දාගෙන ගිහිල්ලා අපිට මෙතනින් invite කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පස් වෙලාවක page එක හදලා කෙලින්ම මෙතනින් invite කරන්න පුළුවන්. ඉතින් මේකත් ඔයාලා කරගත්තට පස්සේ ඔයාලට මෙතන යට තියෙන next කියන බටන් එක ඉතින් ඒක ටච් කරන්න. ඊළඟට එන්න මේකටත් ඔයාලට මෙතන ඔයාලට කරන්න දෙන්න මේකේ ටික් දෙක automatically වැටලා තියෙන්නේ. ඉතින් ඒකත් ඔයාලා යට තියෙන බටන් එක ටච් කරන්න ඕනේ. ඉතින් මම දැන් මෙන්න මේ කිව්ව දේවල් ටික ඔයාලා හරියට කරලා නම් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙනකොටත් අපේ page එක හැදලා ඉවරයි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ page එක ඔන්න දැන් already complete වෙලා ඉවරයි. හරි ඉතින් මම ඔයාලට කලින් දුවන ඔයාලා අතනදී ඔයාලගේ ප්‍රොෆයිල් ෆොටෝ එකයි කවර් ෆොටෝ එකයි ඔයාලා ඇඩ් කරගත්තේ නැත්නම් ඉතින් ඔයාලට පුළුවන් මෙතනදී අර වගේම මේ තියෙන කැමරා අයිකන් එක ඔයාලට ටච් කරලා ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලගේ ප්‍රොෆයිල් ෆොටෝ එක කවර් ෆොටෝ එක මෙතනින් ඔයාලට අප්ලෝඩ් කරගන්න. ඉතින් එතරම් යට තියෙන ඔයාලා page එකට දුන්න bio එක. ඉතින් bio එකත් ඔයාලට මොකක් හරි වෙනස් කරගන්න තියෙනවා නම් bio එකට ඔයාලට ටච් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් bio එකත් ඕන නම් මෙතනින් edit කරගන්න. ඉතින් ඔයාලටත් ඒකේ වෙනසක් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් කෙලින්ම මෙතනින් ඔයාලට ඒක වෙනස් කරගන්න. හරි ඉතින් page එක පොඩ්ඩක් පල්ලෙහාට scroll කරගෙන යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ යට තියෙනවා අපි page කියන ඒ කියන්නේ category එකට දුන්න category එක මෙතෙන්ට අවිල්ලා තියෙනවා. ඉතින් about it ගියාට පස්සේ අපි දුන්න contact details ඒ වගේ අපේ gmail එක address එක ඒ ඔක්කොම ටික මෙතෙන් අපේ page එකේ home page එක අපිට පෙන්නනවා. ඉතින් මෙතනත් ඔයාලට මොනවා හරි වෙනස් කරගන්න තියෙනවා නම් ඔයාලට පුළුවන් edit public details කියන එක උඩ ඔයාලට ටච් කරලා මෙතනත් ඔයාලට මෙතන තියෙන දේවල් ටික මේ edit කියන ඒවායි ඔයාලට පුළුවන් මේ දේවල් ටික ඔයාලට වෙනස් කරගන්න. ඉතින් යටටම ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන යටම තියෙනවා links කියලා. අන්නේ links කියන එක උඩ ටච් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ මොකක් හරි ඒ කියන්නේ ඔයාලා දැන් YouTube channel එකක් කරනවා නම් YouTube channel එකේ link එක මෙතෙන්ට add කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ WhatsApp number එකක් තියෙනවා නම් WhatsApp number එක මෙතෙන්ට add කරන්න පුළුවන්. TikTok ඊට පස්සේ Insta මේ වගේ ගොඩක් social media platform වල link එක කියන්නේ ඔයාලා use කරනවා නම් ඒ use කරන ඔයාලගේ social media platform වල link එක ඔයාලට මෙතෙන්ට add කරන්න පුළුවන්. ඉතින් දැන් මම මේ page එක හැදුවේ මගේ YouTube channel එකට හින්දා. ඉතින් මම මගේ YouTube channel එකේ username එක මෙතෙන්ට add කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් username එකත් ඔයාලගේ දැන් ඔයාලා YouTube channel එකක් කරනවා නම් ඔයාලගේ YouTube channel එකේ තියෙන username එක ඔයාලට මෙතෙන්ට add කරගන්න. ඉතින් ඔයාලා එහෙම නැතුව ඔයාලා මොකක් හරි business වැඩකට මේක හදනවා නම් ඔයාලගේ WhatsApp number එක මෙතෙන්ට add කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ TikTok page එකක් තියෙනවා නම් ඒ page එකේ link එක මෙතෙන්ට දෙන්න පුළුවන්. ඉතින් ඒක ඕගොල්ලන්ගේ තියෙන social media platform එක බලලා ඔයාලට පුළුවන් මෙතනින් එක select කරගෙන මෙතෙන්ට එක add කරගන්න. ඒ වගේම යට තියෙනවා add website කියලා. ඉතින් ඔයාලගේ website එකක් තියෙනවා නම් ඉතින් website එකේ නමත් ඔයාලට පුළුවන් කෙලින්ම මෙතෙන්ට add කරගන්න. ඉතින් ඒ දේවල් ටික කරගෙන උඩ තියෙනවා save කියලා button එක. ඉතින් ඒක ඔයාලා touch කරන්න ඕනේ.
හරිදින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අර මම ඇඩ් කරගත්ත කියන්නේ මගේ YouTube channel එකේ user name එක මෙතන පෙන්නනවා. ඉතින් ඔයාලා ඇඩ් කරගත්ත එක පෙන්නුවේ නැතොත් පොඩ්ඩක් page එක පොඩ්ඩක් එකපාරක් දෙපාරක් refresh කරන්න. ඉතින් refresh කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ page එකේ ඔයාලා දුන්න link එකත් මෙතන පෙන්නාවි. ඉතින් දැන් ඔයාලා මේක කියන්නේ මේ page එකට මොකක් හරි post එකක් දානවා නම් ඉතින් ඔයාලට ලේසි කලින් කියන්නේ normal Facebook account එක වගේමයි මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් gallery එක මාක් එක. ඉතින් යන්න එක ටච් කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ තියෙන post එක මෙතෙන්ට ඇඩ් කරගෙන ඒකට මොකක් හරි caption එකක් දාලා ඉතින් ඔයාලට කැමති විදිහට ඔයාලගේ post මේකට අප්ලෝඩ් කරන්න පුළුවන්. හරි guys ඉතින් ඔන්න ඔය විදිහට තමයි ලේසියෙන් මම FB page එකක් හදාගන්නේ. ඉතින් දැන් මම මේ FB page එක හැදුවේ මගේ channel එකට. ඒ කියන්නේ මගේ YouTube channel එක කරාගෙන ගියා. මේ තියෙන channel එකට තමයි මම මගේ FB page එක හැදුවේ. ඉතින් දැන් ඔයාලා ඉස්සරහට මගේ YouTube channel එක විතරක් නෙවෙයි FB එකෙනුත් අලුතෙන් එන tech tips tech video ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම පල්ලෙහා description එකේ FB page එකේ link එක මම දාලා තියන්නම්. ඉතින් ඔයාලා හැමෝම ගිහිල්ලා page එක follow කරලා set වෙන්න. එතකොට ඔයාලා ඉස්සරහට FB එකෙනුත් මගේ video බලා ගන්න පුළුවන්. ඉතින් තව දෙයක් කියන්න ඕනේ යන්න කලින් ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකේ කිව්වා Ghibli effect එක ගැන තව ඒ කියන්නේ අලුතෙන් ආපු effect ටිකක් ඔයාලට මම කියලා දෙන්නම් කියලා. ඉතින් මේ වීඩියෝ එකත් මම ඔයාලට ඉක්මනට දෙන්නම්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බැලුවා නැත්නම් මේ ස්ක්‍රීන් එකේ තියෙන වීඩියෝ එකත් ඔයාලා අනිවාර්යෙන් බලන්න. ඉතින් ඔයාලට එතකොට බලා ගන්න පුළුවන් මේ Ghibli effect එකෙන් අපිට ලේසියෙන්ම කොහොමද effect එකේ ෆොටෝ ටික ජෙනරේට් කරගන්න කියලා. ඉතින් එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකක් සෙට් වෙමු. එහෙනම් කට්ටියටම ජය වේවා.